good morning හැමෝටම. ඉතින් කොහමද? ඔන්න අලුත් සංචාරකයන් අපි හම්බෙනවා ආයෙත්. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මේ කොටගඟ ඇලි 7. එතකොට අපේ ඊළඟ සංචාරයේ උනේ අපේ වීඩියෝස් දාලා තියෙනවා YouTube channel එකේ. අලුගල්ලෙන එකෙත් අපි බැලුවා. ඒකේ ලස්සන වීඩියෝස් ටිකක් ඔයගොල්ලන්ට අපි ගෙනාවා. ඊට පස්සේ අපි ඒ මගේ යන අතරේ ඔයගොල්ලන්ට පෙන්නුවා ඒ ශක්තිතේට ආවේනික අපේ ලංකාවටම ආවේනික තාම දුර්ලභ වර්ගයේ මේ කටසු විශේෂ දෙකක් ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති කියලා හිතනවා. ඉතින් පොඩි ළමයිට අධ්‍යාපන වැඩසටහන වලට ගොඩක් ඒ දේවල් වැදගත් වෙනවා. ඉතින් ඔන්න අපි ආයෙත් රංගල තංගප්පුව හරහා යන පාරේ තමයි දැන් අපි මේ ඉන්නේ. අද අපි යනවා සොඳුරු සංචාරයක් ලංකාවේ කඳු නගින්නන් අතර සිහිනයක් වන ස්පිනික්ස් 2 තවත් නමකින් අපි හැඳින්වෙනවා කිනිහිරිගල 2. ඉතින් ඒ තරණයත් එක්ක තමයි මේ යන මග අතරතුර ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් කඳු ටිකක් තියෙනවා මම පැහැදිලි කරන්න. ඔන්න මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මධ්‍යම පළාතේ නකල්ස් රක්ෂිතේට කඳු රේන්ජ් එකෙන් ආරම්භය වෙන කුණස්ගිරිය ගන්න මෙතනින් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපි මේ පාර දිගේ ආවේ මේ මෙතනින් කොහම මේ තමයි ලුණුගල කන්ද. ඊට පස්සේ අතනින් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් වික්ටෝරියා ජලාශය. එතනින් එහා පැත්තේ තියෙන්නේ පෙට්ටිකල. ඊට පස්සේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන තියෙන්නේ කුකුලගල කන්ද තමයි එතනින් තියෙන්නේ. ඉතින් දණ්ඩ පේන්න තියෙන ඒ ටික තමයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තවත් සුවිශේෂී කන්දක් පේන්න තියෙනවා. මම ඒක zoom කරලා පෙන්නන්න හරියටම. එතනින් තියෙන්නේ කටුසුකොන්ද. කටුසුකොන්ද තමයි මේ බලා ගන්න තියෙන්නේ. මේ පාර තමයි අපි ආවේ. ඉතින් අපිට අතනදී මුල ගෑනවා මේ රංගලට හැරෙන පාර. රංගල නැචරල් ටූර් එක. ඉතින් අපි ඒක එතකොට උත්සාහ කරනවා. අපි එනවා කුණස්ගිරි කන්ද. අපි එනම් චුට්ටක් ඉස්සරහට ගිහලා වීඩියෝස් දානවා. අපේ ගමනේ ආරම්භය මේ ස්ථානයෙන් සනිටුවන් වෙනවා. අපි චූටි අතු කැල්ලක් කඩලා මේ ස්ථානයේ ඉන්න කන්ද දෙවියන්ට බාරයක් වෙනවා. අපේ ගමන කිසිම අතුරු අන්තරාවක් නොමැතිව සුපරික්ෂාකාරීව අපිට ගමන ගිහිල්ලා නැවත එන්න පුළුවන් ඉන්න කන්ද දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලබා දෙන්න කියලා අපි දැන් කුඩා අත්තක් කඩාගත්තා.
ආම් වැටිලානේ. තමයි තන වත්තලා තියෙනවා. ඔය පේනව නේද පාර? මේ පාරේ යන්න සුදුසුම නැහැ මේ. සෑහෙන්න නාය ගිහිල්ලා තින්නේ මේ. පලාතක් බයිසිකල් දාගෙන මෙතනින් තමයි යන්න ඉන්නේ ඇයි? මේ ටිකෙන් තමයි මෙතනින් තමයි දාන්න ඉන්නේ. අර යන්න බැරි දිනේ මං චුට්ටක් බලන්න ඉන්න බලන්න. ඕගොල්ලන්ට පේන්නේ නැති මේ සංචාරයක් යනවා කියලා අන්තිමට ගමනේදී අවසානයේදී අපි ගන්න විවේක වගේ නෙමෙයි මග ඕනම සංචාරකෙක් සෑහෙන ලොකු කට්ටක් කනවා මේ. සයිඩ් එකෙන් මේ අයියට බයිසිකලේ යන්නේ කියලා මට බහැලා යන්න වෙන්නේ මේ. පලාතම ගිහිල්ලායි. නෝයි දා වටපිටාව තියෙන්නේ. ඉතින් මේකට කියන්නේ අලියා කන්ද කියලා. ටිකක් මේ හරි මේ සයිඩ් එකේ චුට්ටක් අර උසට වගේ පේන්න තියෙන එකක්. බලන්න ලස්සනයි ඒක. ඔයගොල්ලන්ට පේනවා ඇති මම හිතන්නේ මේක ප්‍රයිවට් බැංගලෝ එකක්. ඉතින් මේ සයිඩ් එකට එන මරිනස්ලට මම හිතන්නේ නිවාඩු නිකේතනයක් වගේ තියෙනවා ඇති. බලන්න මේ හුදකලාවත් එක්ක මේ ආවට වටපිටාවේ මොන බලන්න. මේ තියෙන පාට ගසුත් එක්ක මේ තද රතු පාට, තැඹිලි පාට, කොළ පාට, ලා කොළ පාට, පාට ගස් එක්ක මේ වගේ පරිසරයක නිවාඩුවක් ගත කරන්න තියෙනවා නම් හැමෝටම මොනතරම් සුන්දරයිද. බලන්න කොයිතරම් චමත්කාර දර්ශනයක්. කැලයි ස්ට්‍රෝබෙරි මල් වත්තක් මේ. මේ ඇත්තට මේ රතද රතු පාට වෙලා මේ මේවා හරි උණසයි ඈ. මේක හරිම රසයි. ඔන්න තියෙනවා. පැහැදිලි තැනකට ආවා. මේ තියෙන්නේ බලල් ගිර. මෙතනින් තියෙනවා ගැරණිගල රේන්ජ් එක. ඔරණ පේනවා ඇති මේ. අපේ මාර්ගය යන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් පාර හදාගෙන යනවා බලමු මෙතනින් ගන්න පුළුවන්. මේ ටික අරගෙන මේ ටික ගහ තියන එතනින් යටින් බයික් එක අරගෙන අතනින් දාලා යනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. ඔන්න අපි ඉස්සරහට වුණා ආවා. ඉතින් තේරෙන්නේ කොන ආයෙ ගිහිල්ලා තියෙන්නේ මේ සයිඩ් එක. පලාතක්ම ගලවලා ගිහිල්ලා ඔන්න ඒකත් එක්කම තියෙනවා. අර පැත්තෙන් ගැරඩිගල ඒ සයිඩ් එක. ඔන්න තියෙනවා. දුම්බානාගල. මේක නිතරම මේ බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද හේතුව මේ අපි සාමාන්‍යයෙන් දුම්බානාගල කියන නමේ තේරුම ඇවිල්ලා දුම්බෙන් බර වෙලා තියෙනවා කියලා කියන්නේ මේක. ඒ කියන්නේ මේක වැහිලා තියෙනවා. ඉතින් මෙච්චර අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ තමයි අපි මේ ගමන යන්නේ. ඉතින් බලන්නද වීඩියෝ එක දිග මොකද කියලා. මේ දේවල් නොපෙන්වා ගියොත් මං හිතන්නේ බලන කෙනෙකුට චුට්ටක් එන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් හරි සාමාන්‍ය වාහනයක આવොත් මේ පාර යන්න බෑ. ඕෆ් රෝඩ්ම වෙන්නේ. එතන කැම්පින් කරා ගන්න. ඉතින් කොහොමද ලස්සන මේ සුන්දර පරිසරය අපි දැන් ඉන්නේ මීමුරේ මාර්ගයේ. ඉතින් මේ පාර ගිහිලා වැටෙන්නේ කොබට් ගැප් එකට. මේ පාරට අමතරව තියෙන පාර තමයි ප්‍රධාන පාර විදිහෙන් හැඳින්වෙන්නේ හුන්නස්ගිරිය පාර. ඒ හුන්නස්ගිරිය පාරට පස්සේ ඉතින් මේක තමයි අතීතේ මීමුරේට යන්න හදපු පාරක්.
අපි මේ ටික දුරක් ආවා. මේ ආවට පස්සේ කියන්නේ මාරම කට්ටක් කාලාවේ මම හිතන්නේ දවසින් අපි සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරලා මග 4න් එකක් විතර වගේ නිකන් යන කාලේ අපිට මේ එන මාර්ගයට අපි යොදවන්න උනා. අපිට ඉස්සරහින් මුණ ගැහෙනවා කට්ල වෙට්ටුව නොහොත් කොබට් ගැප් ජංක්ෂන් එක. ඉතින් අපි ඔන්න එතන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපේ බෑග් තියෙනවා. මොකද අපි රෑ අඳුරේ ඉන්න හින්දා මේ කෑම මේ විදිහට තමයි පාර තියෙන්නේ. ඔන්න දැවන්තේ අපි එනවත් එක්ක මේ තියෙන්නේ. ඔක මුදුනට තමයි අද අපි යන්නේ. මහා ලස්සනයි වටපිටාව කොහමද? ඔයගොල්ලෝ ස්ටෙප් බයි ස්ටෙප් මේ බෑග් එක තියලා පැහැදිලි කරන්න. කොබට් ගැප් කියලා ගහලා තියෙනවා. නකල්ස් රක්ෂිත වනාන්තරය. ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අලුගල් කන්ද තියෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතනින් ගත්තට පස්සේ නකල්ස් 5 peaks range එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අද ගමනාන්තය ස්පිනික්ස් 2 ලංකාවේ නගින්න අමාරුම හයික් එකක් වශයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතනින් මේ කාණුවෙන් එහා පැත්ත අලිය වැටුනැල්ල. ඉතින් මෙතන මේ කන්දට වැහිලා තියෙන්නේ ස්පිනික්ස් 1 එක. ඉතින් අපි බලමු ඉස්සරහට නැවත දවසක ඒක තරණය කරමු. වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයගොල්ලන්ට අපි අලුගල් කන්ද පල්ලෙහා තිබ්බ ගුහාවට ගියා. අලුගල් කන්ද මුදුන්ට ගියේ නෑ. ඒ යන අතරතුරේ ඔයගොල්ලන්ට මේ තැන පෙන්නුවා. ඉතින් අද මෙතන ඔයගොල්ලන්ට උඩින් බලා ගන්න දාන්නම් මෙතනින් උඩින් දාන්නම් අපි. ඒ යනකොට ගත්ත ෆොටෝ එකයි දැන් අපි මෙතන ඉඳන් ගත්ත අලුගල් කන්දත් එක්ක ගත්ත ෆොටෝ එකයි අපි දැන් මෙතන ඔයගොල්ලන්ට උඩින් දාන්න. මෙතනින් පේන්න තියෙනවා උඩවන්නිමාන. ඊට පස්සේ අතන තියෙනවා නකල්ස් තුනම පේන්න තියෙනවා පොඩියට. ඔය විදිහට තමයි තියෙන්නේ අපි යමු. ඉතින් ඔයගොල්ලන්ට මේ කන්ද පේනවා ඇති මේ ෆයිනස් ගස් සෙට් එකක් තියෙන. ඒකල ඩීන්ස්ටන් එක. ඒක තමයි මේ තියෙන ෆයිනස් ගස් වාගයක් පැහැදිලි නැහැ මොකද ගොඩාක් අහුවයි. ඒක තමයි ඩීන්ස්ටන් එක. ඒක තමයි හුනස්ගිරි රේන්ජ් එකේ විතර තියෙන්නේ. අද අපේ ගමනාන්තේ අපි පුළුවන් තරම් ඉක්මනට අපි මෙතනින් පිටත් වෙනවා. මොකද නැත්තම් කාලය ගත වෙනවා. අපි යමු ඉස්සරහට. ස්පිනික්ස් 1 එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සුප්‍රසිද්ධ තවත් කඳු තරණයක් වන මේ කන්දටත් නොදෙවෙනි ලකේගල. ලකේගල එක පැත්තෙන් බැලුවොත් එක විදියක්, තව පැත්තෙන් බැලුවොත් තව විදියක්. මේ ගාවද? අරෙන් පාර හොඳට තියෙන එදා කිව්වා නෑ එන්න බෑ කියලා. මේ අර පල්ලිය මල්ලි කෙනෙක් කතා කරා. ඊට පස්සේ ඌ ගියා තාම බෑ කියලා. නැත්තම් එහෙන් එනවා. මේ ඉන්න බෑ කොහොමද ඒ දවස් අපිට මේ හොඳටම ප්‍රමාණාත්මකද මේ මෙච්චර මේ කරදරයක් වෙච්ච වෙලාවේ මේ කවුරුත් එන්න තියලා අපිට තේකක් හරි හදලා දීපේ ගොඩක් වටිනවා ඇත්තටම. අර කට්ටියත් ඇවිල්ලා ගියද මෙතන අපිට වර්ධිකයක් දීලා. ඔයාට මදිද? මට එපා.
ඇත්තද? මදි. නෑ නෑ මේ මාමගේ කඩේ තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් සංචාරකයින්ගේ මේ කියන්නේ මේ රක්ෂිතයට මේ රේන්ජ් එකට එන අයගේ බොහොම පුරුදු මාම කෙනෙක් තමයි. ඉතින් මාම ඉතින් අපිට කියමු බලන්න මේ මාමගේ කඩේ තේ තියෙන මොනවද තියෙන්නේ අපිට සාමාන්‍ය වෙනදාට කෑම තියෙනව නේද? වෙනදා නම් තියෙනවා දැන් මාස 3ක් 4ක් නෑ. ඉතින් අර මේ මෙතන පල්ලෙහා ඔක්කොම ඩැමේජ් වෙලා හින්දා ඔක්කොම වහලා තියෙන්නේ මාමි. ඒක දුම්මානවල. මේකනේ අර මොල්ලිය වගේ පේන එකනේ. එතකොට මාමි මේ මෙතන සාමාන්‍ය මේ කොහොමද අයිති වෙන්නේ කියන්නේ මේ පුද්ගල කැඩම. මේක පුද්ගලික ඉඩමක් නේ. අපි දැන් යනවා. අපිට ඉස්සරහට යමු ගිහිල්ලා බලමු. මේ කඩේ මාමත් කිව්වා රාජා මාමත් කිව්වා මේ උඩට යන්න බෑ මේ වෙලාව තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොකටත් මොනවා උත්සාහයක් දරලා බලමු මොකද වෙන්නේ කියලා. අපි යමු ඉස්සරහට බලන්න එන්න. වැඩි වෙලා මෙතන කතා කරන්න හොඳ නැහැ. ඉක්මනට යන්න ඕනේ. ඉස්සරහට උඩට දිනවනේ හරිද? මෙතනින් මේකලා කොහොම යන්න දිනවනේ? මේකේ පාරක් නෑ මේකත් හොයාගෙන යන්න ඕනේ ගමන් මේවා. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කෑම එක ගන්නවා. මොකද මේ ඇලපාරක් හම්බෙන තැනකින් කෑම එක ගන්නවා. එතකොට අපිට මොකද අපේ බෝතල් වල තියෙන මේ වතුර චුට්ටක් ඉතුරු කරගන්න පුළුවන්. බෑග් එක අතේ අරන් යන දේවල් කුලන් තරම් අඩු කරගන්න මේකයි. අපිට මේ ගමන පරක් වෙලා තියෙන්නේ මේ තිබුණාට. යමු. ආයෙ ගිහිල්ලා තියෙන වතුර පිටි මං හිතන්නේ මේ වේසනේ උනාට පස්සේ මං හිතන්නේ කිසිම කෙනෙක් මං දන්න තරමින් ගිහිල්ලා නැති වෙති කියලා හිතනවා. මොකද අපි ආපු විදිහත් එක්ක මේ කිසිම වාහනයක් ආපු පාරක්වත් පේන්න තිබුණේ නැහැ. බයිසිකලයක්වත් ආව පාරක්වත්. මේ පේනව නෙමෙයි. මාර්ගයේ නාය කියලා තින්නේ. ඒ දෙවෙන්ට මම එතනින් ගිහලා අන්න අපෙන් ගිහලා යන්නේ බලමු ඉස්සරහට ගිහින්. අද ගමනේදී සපත්තු දෙක ගැන කියනවනම් මේ ඔයගොල්ලෝ වෙන ගමන් වල දකින්න ඇති බූට් එක පොඩ්ඩක් අඩිය ගලවලා ගියා. ඒක හදන්න බැරි නිසා තමයි අද මේ දෙක දාගෙන යන්නේ. Oh.
මෙතනින් පේන්න තියෙනවා දුම්බානාගල. අපි ගොඩක් දුර ආවා. ඉතින් වීඩියෝ කරන්න තරම් මේ ගන්න නැහැ. මොකද අනිවාර්යෙන් આવුත් කැමරාව ගොඩක් ඩැමේජ් වෙනවා. ඒකත් එක කණික කරන්න අමාරුයි. ඔයාලට පේනද මේ හයික් එක කොහොමද බැරෑරුම් කරා කියලා? ආයි වචනත් පැටලෙනවා. ඒතරට හાર્ඩ් මේ ගමන. ඔන්න කලින් මතයි වගේ අපිට කැලෑ අපිට පිළිගන්න ආකාරය මේ. ලස්සන කැලෑම ෆොටෝ ගන්න බෑ වෙලා යනවා අපි යමු. ටිකක් දුර ආවා. ඊට පස්සේ ලොකු ඉහළ උණ තාංශයකට ආවට පස්සේ තමයි මේ වගේ සුන්දර තැන් වලට යන්න පුළුවන් කියනවනේ. නිසකව මේක සාධාරණයි නේ. බලන්න කොහොමද කියලා ප්ලේස් එක. දතාව චුට්ටක් පැහැදිලි බලන්න. මෙතන තියෙනවා පේන්නේ හරියටම. මම හිතන්නේ ඇති ඉතින් උඩට අපි දන්නේ නැහැ. කොහොම හරි තියෙන්නේ. කෙනෙක් වන්න එක. හතනින් තමයි අපි මෙහෙම යන්නේ. ඉතින් මේ ඇල්ල මේ අර ඔයගොල්ලෝ පල්ලෙහා දකින්න ඇති මේ ගුහාවක් තිබ්බා. ඒ ගුහාවල් එන ඇතුලින් යනවා මේ මෙතනින් යන වතුර පාර. අපි මෙතන ඉස්සරහට යන්න දෙනවා. අපි යමු. පිටින් පිටේ රූපරාම අරගෙන ඉන්න. මොකද මේ නැත්තම් අපිට හවසෙන් කලින් යන්න බැරි වෙනවා. මොකද මේ පැත්තට ටක් ගාලා කඩුවර වෙනවා. ගමනේ හරි අඩක් අපි නිම කළා කියලා මාත් එක්ක යන අයියා කිව්වා. ඉස්සරහට යමු. නොපේන ඇති. යන්න තියෙන අපි යමු. මිදුවේ මෙහෙලා තියෙන්නේ. මේක ඇත්තටම මේ කලින් ආපු අයට පාරක් තියෙන්න ඇති. දැන් නම් කොහොමද පාරක් නැහැ. මොකද හේතුව මේ පේනද මේ? හරි. පොඩ්ඩක් හරි මේ උඩට ආව නිසායි මේ කොටස දාගන්න පුළුවන් වුණේ. පහළ නම් කොහොමද වීඩියෝ කරන්න බෑ. මම ගොඩක් අය වීඩියෝස් වල ඇගලා තියෙනවා. මම නම් වීඩියෝ කරනවා අඩුයි ගොඩක් අය. ගොඩක් සමහර නැතුණත් ඒවා දැන් වල මම වීඩියෝ කරන්නේ ගොඩක් අය. මේ වගේ දැන කරන්න මේ යන්න අමාරුයි. ඔන්න බලන්න මීදුව වෙහෙලා ගියා. කොහොම තමයි තියෙන්නේ මට පිටා. හරි. අපි විතර කාලය ගත කරන්න වැඩි. අපි පුළුවන් ඉක්මනට රෝප් එක දාගන්න උත්සාහ කරනවා. එහෙනම් අපි තාජුට්ටෙන් හම්බෙමු. Nadi, bෑවුම මේ පැත්තට තියෙනවා. මෙහෙට හරි ගන්නවා. මෙහෙම හදන්න. මෙහෙට හරි. හරිද? හරි. උස්සන්න.
Okey, bara. Adik. මාරු කරගෙන පොඩ්ඩක් උඩට ආවා. කල්බි කියලා කතාව අමාරු කොටස කොහොමරි පොඩ්ඩක් රිස්ක් එකක් දාලා ආවා. උඩට යන්න තියෙනවා අපි. උඩ ගිහලා වීඩියෝ එකක් දාන්න. මේ ටික යන ටික. ඔන්න අපි දැන් ඉන්නේ අර පහලින් නම් ඔයගොල්ලන්ට පෙන්නමු කන්ද මුදුනේ. මේ කන්ද මුදුනේ මේ තිරිවාණ කැට වගේ මේ සුදු වැල්ල මේ. ඒක මම දැක්කා යාගේ වීඩියෝ එකේ. හරි සන්තෝසයි. කොහොම හරි අදිෂ්ඨානයේ පෙරමුණු කරාගෙන ආපු අවසාන ගමනේ උඩට ආව කොහොම හරි. බලන්න පහළ view එක කොහොමද කියලා. අපි ආපු උඩට. අපි පහළ නෙමෙයි මුදුන. හරි මුදුනට තා චුට්ටක් ඉස්සරහට තියෙනවා. අපි යමු. අත මේකේ කඳුරු බඳින්න රෑ පහන් කරනවා අපි අද මේ මුදුනේ. Ada extra dam bar. ඕගොල්ලොන්ගේ ආශිර්වාදයත් එක්ක මම අද ඇවිල්ලා ඉන්නවා කොහොම හරි. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක ස්ටාර්ට් එකේ ඉඳලා හිටියට. තව මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපිත් එක්ක වීඩියෝස් එක්ක එකතු වෙන්න. Diego. ඔන්න ඔය විදියට දැන් තමයි කොහොම හරි පොඩක් හරි පෙවුනේ. නැත්තම් වැහිලාම ගියා.
හොඳයි ගොඩක් අය මේකේ කැම්ප් කරන්නේ නැහැ. කැම්ප් කරන්න ඉඩ නැහැ. මෙතන ටෙන්ට් එකක් ගහන්න ඉඩ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේ ජැකට් එක? ඒක මේකේ තියෙනවා ස්ටිකර්ස් දෙකක් තියෙනවා අර නිකන් වෙල්කෝ කැලි දෙකක් තියෙනවා. ඒක ගලවලා ඉවරලා මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ නේචර් හයික්ලාගේ ඒගොල්ලොන්ගේ මේකේ තියෙන ඇඩ්වාන්ටේජ් එකක්. ඒක හොඳයි. මේ විදිහට අපි මේ වගේ අපි අර ගත්තු කබේ මේව දාලා ගස් දෙකක බැඳලා තමයි මේව හදාගෙන තියෙන්නේ. පොඩි ලයිට් එකක් තියෙනවා. ඔන්න තමයි අපි කැම ගන්න යන්නේ. එතන ඉන්න ඔයගොල්ලෝ අපිත් එක්ක. මේ ගමනේ අපිට අනිත් කඳවුරු ගමන් වල වගේ ඉඩ නැහැ මෙතන මුකුත් කරන්න. ඉතින් මේ දේ තමයි කන්න වෙන්නේ. ඉතින් අපි දවසක වෙන්නේ මෙහෙම තමයි ඉතින් නිදාගන්න වෙන්නේ. බෑග් එකේ බරු ටික ඔක්කොම හෙට දැම්මා. දැන් ඉතින් ඔහම තමයි නිදාගන්නේ. හරි. රේන්ජ් එකේ තියෙන සාමාන්‍ය ටික උස අර උල් කන්දක් 360 view එකක් බලන්න පුළුවන් හොඳ ස්ථානයක්. ඉතින් ඒකත් එක්ක බලමු අපි හෙට උදේට ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝස් ටිකක් ගන්න. good morning ඉතින් ඔන්න අද අපේ කඳුරු රාත්‍රියේ මේ විදිහට තමයි ගත වෙන්නේ. මීදුමේ වෙලාගෙන තියෙන ඔක්කොම රේන්ජ් එකම ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊයේ රෑ පොඩි පින්නක් වගේ තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් දාගෙන තිබ්බා. පොඩ්ඩක් මෙතන ටෙන්ට් එකක් මවුන්ට් කරන්න බෑ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අපේ මගේ රේන්ජ් ජැකට් එක පොඩ්ඩක් දිග ඇරලා පොඩි කව එකක් එතනින් හදාගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති සම්පූර්ණ මීඩියමෙන් වැහිලා තියෙන්නේ. ඔන්න වටපිටාව. මං ඉන්නේ මේ කන්දේ තියෙන උසම ගහට නැගලා මේ ඉන්නේ. ඔන්න වටපිටාව පේන විදිය. බලමු. අපි පොඩක් අස් කරගත්තා. ටයිම් මැනේජ් කරගන්න පොඩක් අස් කරගත්තා. එතකොට මේ ටෙන්ට් එක ගහලා මෙතන සේරම අපි ක්ලීන් කරලා තියෙන්නේ. ඔන්න අපි පිළිවෙලට ලස්සනට අස් කරලා තියෙන්නේ.